තවත් එක ලස්සන දවසක්. ලංකාවෙන් ගොඩාක් දුර හිටියට අවුරුදු සුවඳ ඒ හැඟීම මට තාමත් ඒ වගේම දැනෙනවා. ඉතින් මේ අපි ලෑස්ති වෙන්නෙත් මීට අවුරුදු 3කට කලින් ලංකාවේ දැවුණු අවුරුදු සුවඳ ඒ හැඟීම පොඩ්ඩක් හරි අලුත් කරගන්න. පුංචි කාලේ හැමෝම එකතු වෙලා ගෙදර මැද ටිකක් හදලා කිරි උතුරලා අම්මා හදන කිරිබත් එක මතක් කරගන්න ගමන් තමයි අදත් මම මේ කිරිබත් ටික හැදුවේ. කාලේ කොච්චර ඉක්මනට ගෙවිලා ගිහින්ද කියලා මට ඒත් එක්කම කල්පනා වුණා. ලංකාවේදී වගේ අපිට පහසුවෙන් හැමදේම හොයාගන්න බැරි වුණත් පුළුවන් උපරිමයෙන්ම අවුරුදු හැඟීමක් කැන්වසට ගේන්න මහන්සි වුණා. මොකද මං හරි ආසයි අපි ලංකාවේ ගොඩාක් දුර වුණත් ඒ දැනුණු කැවුම් කුකිස් සුවඳ ෆින්ලන්ඩ් වල අපේ පුංචි ගෙදරත් දැනෙනවට. මම ලස්සන කතාවක් අහලා තියෙනවා. ඒ තමයි වැටෙන්නේ කොතනද එතන ලස්සනට පිපෙන්න කියලා. ඉතින් ජීවිතේත් ඒ වගේ. ඔයා ඉන්නේ කොතනද එතන ලස්සන මලක් වෙලා පිපෙන්න. තවත් දවසක ආදරේ ගොඩාක් අරගෙන අලුත් වීඩියෝ එකකින් එන්නම්. එතකම් පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. එරබදුවාරේ ඔන්චිලිවාරම් කාලේ සූරියනකතෙක් එමුගේ මෙදසාලේ කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ කිරි ඉදිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ කිරි ඉදිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ මේ අවුරුදු කාලේ හැමහිත් සැනසේවා වත බුලතින් සරුවී අටුකොටු ඉතිරේවා කටතලවෝ සිත්මල් යලි විකසිත වේවා කටතලවෝ සිත්මල් යලි විකසිත වේවා ආයු බොහෝ වී නිරෝගී වේවා ආයු බොහෝ වී නිරෝගී වේවා ජනරාශී එක් රාශී වී ජන ක්‍රීඩාවන් දිරුණ